හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම ඔයාලට ගෙනාවේ අද වීඩියෝ එක මගේ වගාවට අලුතෙන් එකතු වෙන පැල ගැන වීඩියෝ එක. මම බීජ හදාගන්න මේ විදියට භාජන පස් පුරවගෙන හදාගත්තා. එතකොට මේ තමයි මම හිටව ගන්න යන බීජ ගස් බොංචි පැකට් එකක් ගෙනාවා. මම මේවා ගෙනාවේ පොළොන්නරුවෙන් එනකොට. ගස් බොංචි පැකට් එකයි රාබු බීජ තියෙන පැකට් එකක්. මේ එක ඊට පස්සේ මම බ්‍රැන්ඩ්ස් එකේ වැඩ කරනකොට අපිට ජනවාරි 1 වෙනිදා උණු වතුර බෝතලයක් හම්බුණා. ඒකේ මේක අලවලා තිබ්බා. මේකේ තියෙන මේ මිරිස් ඇට වර්ගයක් තියෙන්නේ. හොඳ මිරිස් ඇට වර්ගයක්. දැන් මම බොංචි ටික ඇට ටික මේ විදිහට කඩලා දාගත්තා. මෙතන බොංචි ඇට 9ක් තියෙනවා. එතකොට රාබු එකෙත් පැකට් එක කපලා මේ විදිහට දාගන්නවා මම. මේ විදිහට තමයි රාබු ඇට තියෙන්නේ. අපි ඒකත් දාගමු හිමීට මූඩියට. මම මේ බීජ ටික තමයි දැන් පැල කරගන්න යන්නේ. අපි බලමු කොහොමද මේවා හදාගන්නේ කියලා. ඉස්සරෝම මම රාබු ඇට ටික තාවන් දාගන්න මේ විදිහට මේ පුංචි ලී කෑල්ලකින් පුංචියට හිල් ටිකක් විදගෙන ඒ චූටි හිල් වලට තමයි මේ රාබු ඇට ටික දාන්නේ. මම දන්නේ නැහැ මේවා හරියටම හදන විදිය. මම හිතන විදිහට තමයි මම හදන්නේ. මීට කලිනුත් මම මේ විදිහට හදලා තියෙනවා පැල ටික ගන්න. ඒ මේ විදිය මට සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම ආයි පාරක් ඒ විදිහටම බීජ ටික හදාගන්නේ රාබු වල. මේ විදිහට දාගත්ත බීජ ටික මම හිමීට ඇඟිල්ලෙන් පස් වලින් වහනවා. ඊළඟට යාළුවනේ මම දැන් බොංචි ඇට ටික හදාගන්න අර වතුර දාලා චුට්ටක් තදවුන පස් ටික හිමීට බුරුල් කරගෙන ඊට පස්සේ හිමීට සිදුරු දෙකක් විඳ ගන්නවා. මම එක මේ භාජනයකට බොංචි ඇට දෙක ගානේ තමයි දාන්නේ. බලන්නකො ඉතින් එයා මට වැඩක් කරගන්න දෙන්නෙත් නැහැ. මේ විදිහට බොංචි ඇට දාලා හිමීට තියාගන්නවා. මං අර වක්කලා වගේ තියෙන ඒවා උඩ පැත්තට තමා මේ හිට තියාගන්නේ. මේ පුංචි කිටියා මට වැඩ කරන්න දෙන්නේ නෑ. මගේ වටේම කැරකි කැරකි තමා ඉන්නේ. ඒකලා මම හිමීට පස් ටික වහගන්නවා. බලන්නකෝ වත් දෙන්න තරම් වැඩ කරන්න දෙන්නේ නැහැ. කකුල වටේ කැරකි කැරකි ඉන්නවා. නොයේ විදියට මම බොංචි බීජ ටික හදාගත්තා. ඊළඟට අපි අර මිරිස් ඇට ටික හදාගමු. අයියෝ මෙයත් එක්ක බෑනේ අප්පා. ඒ විදියට මම ඇඟිල්ලෙන් හිමීට මේ මිරිස් ඇට ටික අරගෙන හිමීට මේ විදියට මේ තියාගත්ත තැනින් තියාගෙන හිමීට පස් ටික වහගන්නවා. මම දන්නේ මේ ක්‍රමේ නම් සාර්ථක වෙයිද කියලා. මම ඊට කලින් මෙහෙම කොළවල තියෙන මිරිස් ඇට හදලා නැහැ. මම දැන් හදාගත්ත භාජන ටික මෙතනින් තමයි තියන්න හිතන් ඉන්නේ. අපි ඉතින් හිමීට ගිහින් තියමුකෝ එහෙනම්. මෙන්න මෙහෙ විදිහට. අර කලින් මං හදපු කලින් වීඩියෝ එකේ දාපු වීඩියෝ එකේ හදපු පැල ටික තමයි මේ තියෙන්නේ. එයානම් දැන් හොඳට තියෙනවා. ඔයාලට පේනවද? ඔන්න යාළුවනේ ඒ පැල ටික නම් සාර්ථකව හැදෙනවා. මෙන්න මේ විදිහට මගේ වගාවට අලුතෙන් එකතු වුණ පැල ටිකක් මම මෙතනින් තියාගත්තා. දැන් මම මෙතනින් අලුතෙන් ලීක් සල දෙකක් හදාගන්න යන්නේ. ඔයාලා දැක්කද? මම කලින් වීඩියෝ එකේ ලුණු බීජයක් හදාගත්තනේ. දැන් ඒකේ කොළ ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවද? මේ විදිහට මම දැන් ලීක් සල දෙකක් හදාගන්නවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ වගාවේ බීජ හිටවුවට පස්සේ ඊට පහුවෙනිදා. ඔයාලා දැක්කද? එයාලා හොඳින් තියෙනවා. ඔන්න යාළුවනේ මම බොංචි බීජ හිටවලා දවස් 3කට පස්සේ එයාලාගේ පැලයක් එනවා. මේ චූටිවට ඇවිල්ලා තියෙන්නේ. අලුතින් නයිමිරිස් පැල ටිකක් හදාගන්න ඕන නිසා මම කරල් වලින් බීජ ටිකක් ගත්තා. ඒවා මේ විදිහට වතුරට දාලා ඒවා දැන් පෙරාගෙන මම පස සකසාගෙන පොහොරයි මතු පිට පසුයි වැලි කලවම් කරලා පස හදාගෙන මේ විදිහට බීජ දාලා හිමීට පස තද කරන්නේ නැතුව පස් ටික වහගත්තා. ඒකල ඊට උඩින් අලු ටිකක් දාලා මේ විදිහට තිබ්බා. අපි බලමුකෝ එයාලා කොයි විදිහටද පැලවෙන්නේ කියලා.
මේ ඉන්නේ පාරිදන් අහුලන් ආපු අපේ චීටෝ. මෙයා නම් මාර දඟෙක්. යාළුවනේ ඔයාලා මේ දකින්නේ මම හිටවගත්ත තක්කාලි පැල සතියකට විතර පස්සේ එයාලා සාර්ථකව හිමීට වැඩමින් පවතිනවා. ලස්සනයි නේද? මේ විදිහට අපි හදලා තියෙන පැල ලොකු වෙලා තියනවා දැක්කම මාරි විදිහට ආසි හිතෙනවා. එතකොට මේ තියෙන්නේ මගේ අලුතින් වගාවට එකතු වුණ පැල. ඔයාලා දැක්කද? දවස් 5කට පස්සේ බොන්චි බීජ මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මං හදපු ලුණු ගස්. ප්ලීස්. මාළු මිරිස්. මේ බලන්නකෝ යාගේ චූටි කරලක් එන්නයි යන්නේ. මම අලුතින් ෆැෂන් පැල දෙකකුත් හැදුවා. මේ රතු පාට ෆැෂන්. යාළුවනේ මේ තියෙන්නේ දවස් 7කට පස්සේ මගේ බොන්චි බීජ වලින් ආපු බොන්චි පැල. එයාලා දැන් මේ ගානට උසයි. අතේ අල්ලකට චුට්ටයි අඩු. ඔයාලා දැක්කද මං හදපු ලීක්ස් දැන් මේ ගානට එයාලගේ කොළ ඇවිල්ලා තියෙන්නේ. මේ අලුතෙන් කොච්චි යට වගේක් අප්පච්චි දාලා ඒවත් පැලවිලා තියෙන්නේ. යාළුවනේ මේ තියෙන්නේ 8 වෙනි දවසේ මගේ බොන්චි පැල තියෙන විදිය. ආස හිතනවා මේ විදිහට දකින්නකොට. එයාලා ලස්සනට ලුක් වෙනවා. දැන් දැක්කද දැන් මගේ අතේ අල්ලට වඩා එයාලා උසයි. මම දැන් අපේ ගෙදර තිබ්බ පරණ බේසමකට පසුයි කොම්පෝස්ට් පොරයි එකතු කරලා ගොඩකොළ පැල හදාගන්න යන්නේ. මේ තියෙන්නේ ඒ ගොඩකොළ පැල. අපි මේ විදිහට යාලව හදාගමු. මම මේ අපේ පැපොල් ගහට කෝට්ටක් තද කරලා තමයි ෆෝන් එක තියලා තියෙන්නේ. මං තව පැල ටිකක් අලුතෙන් ගලවගෙන ආවා. ඒ ටිකත් මේ විදිහට හදාගමු. මෙතන අපේ පරණ ඉස්සර කාලේ පරණ ගෙදර සිංක් එකේ පස් දාලා මං එක එක පැල හදලා තිබ්බනේ. එතන තිබ්බා නයි මිරිස් පැලයක්. මං ඒකත් අරන් හිටව ගත්තා. මෙන්න මේ විදිහට තමයි මම හිටවගත්ත පැල ටික තියෙන්නේ. මැදින් නයි මිරිස් පැලේ තියෙනවා. ඒකද හිමීට වතුර ටිකක් වටේට දැම්මා මම. යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා comment එකකුත් කැමති නම් දාන්න. හැමෝටම ආදරේ. අපි දැන් යමුද මගේ වගාවේ තවත් එක ලස්සන දවසක් බලන්න. යාළුවනේ මගේ බොන්චි පැල වලට දැන් දවස් 10යි. එයාලා මේ විදිහට තමයි ලොකු වෙලා තියෙන්නේ. බලන්නකෝ එයාලා දැන් මේ ගානට උසයි. අනේ යාලා හරිම ලස්සනයි. මේ කොළ නම් කවුරු හරි ගොළු බෙල්ලෙක් ඇවිල්ලා කාලා. එයාලගෙන් බේර ගන්න බැරි අමාරින් මගේ බටු පැලත් මේ විදිහට ලස්සනට හැදිලා තියෙනවා. ඔන්න බලන්නකො මගේ වගාවට කවුද අලුතෙන් එකතු වෙලා ඉන්නේ කියලා. මෙයාලා හිටව ගන්නකොට නම් මම වීඩියෝ එකක් ගෙනාවේ නෑ. මම අපේ ගෙදර කන්න ගෙනාපු ගෝවා අතු වගේක් හිටවවුවා. ඒ වගේ කොළ ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැක්කද? මෙයාලව හිටවලා නම් දැන් ටික දවසක් එනවා. මම මගේ පැලවලට වැටිහිරියා ගිනිසීරියා ඒව කොළ ටිකක් දාලා තියෙන්නේ. ඔන්න බලන්නකො මගේ පැල ටික වැස්සෙන් බේරගන්න මම මේ විදිහට ඉනි දෙකක් ගහලා ටකරන් දෙකක් දාගත්තා. නැත්තම් මේවට වතුර වැඩි වුණාම මේ පැල කුණු වෙනවනේ. ඒ වුණාට ඒත් මේවා පැල තෙතයි. හුලම් වැස්සනේ. හුලම් වැස්සට උඩින් වැහුවට වැඩක් නැහැ. හතර වටින් මේ වැස්ස එන නිසා ඒව තෙතයි. මන් දන්නේ මෙයාලා මොනවා වෙයිද කියලා. දැන් මගේ බොන්චි පැලවලට දවස් 15ක් විතර වෙනවා. අර බටු පැල ටිකත් හොඳට තියෙනවා. මාළු මිරිස් පැලවල නම් දළු ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ මගේ බොන්චි පැල ටික දැන් ලොකුයි. ඔන්න වැස්ස දවසේ හවස 5ට විතර අපේ ගෙදරට කන්න ගෙනාපු ගෝවා ලොකු අත්තක් තියෙනවා. මේක මම ගෙනාවේ මට මේක පැල කරගන්න ඕන නිසා. ඉතින් කන්න අරගෙන ඉතුරු ඒවා ටික මේ විදිහට මම ගත්තා පැල කරන්න. ඒවා සුද්ධ කරලා ඒ වගේ හිටවන්න පුළුවන් දඬුයි විකිලුයි මම අරගත්තා හිටවන්න. මේ විදිහට තමයි තියෙන්නේ මේ දැල්ල. අපි බලමුකෝ මෙයාලවත් හදාගෙන. කලින් මගේ අතුගෝවා හදාගත්ත භාජනවලමයි මම හදාගත්තේ මේ පැල ටිකත්. අපි බලමු යාලා සාර්ථකව හැදෙයිද කියලා. වැස්ස නිසා ඒත් ෂුවර් නෑ.
බලන්නකො ළමයි මගේ ලුණු ගහේ ලුණු කොළයි අලුතෙන් මම ලීක්ස් තව එකතු කරගත්තා. ඒවායේ දැන් ලොකු වෙලා. ඔන්න ඊයේ දවසේ හයියෙන් වැස්සට පස්සේ ඊට පහුවෙනිදා අවුව පායලා. මේ බලන්නකො මේ පැල මගේ එනකොටම ගොළු බෙල්ලෙක් කාලා තිබ්බේ. ඊට පස්සේ චූටි රික්කිලි ඇවිල්ලා ඒ වගේන් දැන් අලුත් දඬු එන්නයි යන්නේ. මගේ බොන්චි පැල නම් දැන් ගොඩාක් ලොකුයි. මම වැටිහිරියා ඉනි ටිකක් චූටිවට ගහගත්තා. ලොකුවට දැන් වැල යවන්න විදිහක් නැහැ. තාම වැස්ස හොඳටම මෙහෙට තියෙන නිසා. මේ විදිහට පැල දකින්නකොට හැමදාම උදේට ඇත්තටම මාර විදිහට ආස හිතෙනවා. ඔයාලත් හැමදාම මොකක් හරි පැලයක් හදන්න. එතකොට අලුතෙන් අර අප්පච්චි දාලා තිබ්බ කොච්චි පැලක් දැන් ටික ටික ලොකු වෙන ගමන් තියෙන්නේ. මේ තියෙන්නේ මගේ අලුතෙන් වගාවට එකතු වුණ ගෝවා පැල ටික. එයාලත් හොඳින් ඉන්නවා. දැන් එයාලගේ රිකිලුත් ඇවිල්ලා තියෙන්නේ. මේ ගෝවා පැල හදලා දවස් 3-4කට පස්සේ අන්න ඉස්සලාම හදපු ගෝවා පැලවල මේ අල්ලන රිකිලි ඇවිල්ලා තියෙන්නේ නම් සතියකට වඩා වැඩි. ලස්සනයි නේද මගේ වගාව? මගේ චූටි වගාව. මේ තියෙන්නේ මගේ තක්කාලි පැල. බලන්නකෝ මගේ මේ තක්කාලි පැලවල කොළ යට ඉඳන් කනවා. කවුද කන්නේ කියලා හොයලා බලනකොට දවස් 3කට විතර පස්සේ අද මගේ සම්පූර්ණම ගහක් මෙයා කාලා දාලා. මේ බලන්නකෝ මේ ගහේ අතු පාත අතු 3ක් විතර කාලා මේ ගහ සම්පූර්ණයෙන්ම කාලා. එයා ටික ටික ලොකු වුණාට පස්සේ තමයි හොයාගන්න ලැබුණේ. මෙන්න මේ දලඹුවෝයි ගොළු බෙල්ලෝයි පුදුම වදයක් දෙන්නේ මට. ඔයාලගේ වගාවටත් මෙයාලා මෙහෙම කරදර කරනවද? බලන්නකෝ කවුද ඉන්නේ කියලා. අපි චීටෝ බිම් බලාගෙන හිටියේ. මම යනකොට එයා බය වුණා. දැන් ෆෝන් එක දැක්කම මෙන්න මේ විදිහට එනවා චූටි මැනික. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like එකක් දාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye